ඔයාලට කොහමද? මම අදත් ආවේ අලුත් vlog එකක් අරගෙන. ඉතින් ඔයාලා දන්නවනේ මම අද ගෙනාපු vlog එක මොකක්ද කියලා. මම දැන් සතියකට විතර කලින් post එකක් දැම්මනේ. ඔයාලා කැමති කලර් එකක් කමෙන්ට් කරන්න. වැඩිපුරම කමෙන්ට් කරලා තියෙන කලර් එක මම select කරගෙන 24 hours food challenge එක කරනවා කියලා. ඔයාලා වැඩිපුරම කමෙන්ට් කරලා තිබ්බේ yellow කලර් එක. ඉතින් අද දවසට අදාළ ඔක්කොම කහපාට කෑම ටික මම ඊයේ හවස ගිහින් ගෙනාවා. එහෙනම් අපි බලමු. මට අවශ්‍ය ඔක්කොම කහපාට කෑම ටික මම ගත්ත කීරිස් එකෙන්. මම ඉතින් කීරිස් එක පීරලා පෙරලා කහපාට කෑම ටිකක් හොයාගත්තා. දැන් ඉතින් මේ තෝරනවා මේ මොනවාද කහපාට කෑම. ඉතින් ඔන්න ඔය කෑම ටික තමයි මම ගත්තේ. එකේ කොරියන් රාමෙන් එකක්. මේක තමයි මම අද උදේට කන්නේ. මම මේක කලින් try කරලා නැහැ. ඉතින් අපි බලමු මම මේක හදාගෙන ඉන්නේ. ඉතින් ළමයි මම දැන් නූඩල්ස් එක හදාගන්න යන්නේ. ඉස්සෙල්ලාම භාජනයක් ලැබේ තියලා මම ඒකට ඇස්ට්‍රා ටිකක් දැම්මා. ඇස්ට්‍රා ටිකක් දාලා ඒක හොඳට කර වෙනකොට බිත්තරයක් ඔම්ලට් දාගත්තා. බිත්තරයක් කියන්නේ කහමද දෙකක් දැම්මම කහමද දෙකක් දාලා මම බිත්තරයක් ඔම්ලට් දාගත්තා. රතු පාටට හැරුණ නිසා මම ඒක අයින් කරා. ඉතින් ළමයි මේක තමයි මම හදාගත්ත නූඩල්ස් එක. එහෙනම් අපි මේක කාලා බලමු. A few moments later. ඉතින් මම වැඩි මට උනේ මම වීඩියෝ එකත් එක්ක වොයිස් කරා. වොයිස් එක ඇහෙන්නේ නැහැ. ඔය මං කියන්නේ මම දවල්ට කන්න කලින් ඩ්‍රින්ක් එකක් මොන හරි බිව්වනම් හොඳයි කියලා. ඒක තමයි මම ඔය කියන්නේ. ඒකට මම ගත්තේ ස්මැක් එකේ ඔරෙන්ජ් ඩ්‍රින්ක් එක. සාමාන්‍යයෙන් මම උදේට එහෙම බීම වර්ග බොන්නේ නැහැ. අර පිටි තේ එහෙම බොන්නෙත් නැති නිසා මට හිතුණා යෝගට් පානයක් හරි බීම එකක් හරි තිබුණා හොඳයි කියලා. ඒ වුණාට බලන්නකෝ අන්තිමට මගේ මූණ. මම ඒකට 10න් දෙකක් වගේ මට ඒක සෙට් වුණා ළමයි. ඉතින් ළමයි මේක තමයි මගේ දවල් කෑම එක. කහබත් තමයි හැදුවේ මම අද. මම මේ දවල්ට කන්නේ කහබත්. මේක වීඩියෝ හදන වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. මම දවල්ට කනකොට කොහොම හරි ටයිම් එක පහ වෙලා. ඒක නිසා මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ වුණාට ඒ කහබත් එක නම් මාරම රසයි. මෙන්න මේ ටික මම ඊයේ එද්දි ගෙනාවා. පොඩි අයිටම්ස් ටික. අපි try කරලා බලමු. ඉස්සෙල්ලාම මේක කමු. තාත් මේක yellow color තිබ්බ නිසා ගත්ත බලන්න තියෙනවද කියලා. පේනවනේ මගේ මූණ. මොකද දන්නවද වෙලා තියෙන්නේ? මේකේ yellow color නැහැ.
අර පිට යෙලෝ කලර් තිබ්බ නිසා ගත්තේ. උනාට ඒකේ ඇතුලේ තිබුණේ මේ රතු පාටයි දැමිලි පාටයි විතරයි. ඒක නිසා ඉතින් ඒක චැලෙන්ජ් කරගන්න බැරි නිසා මම ඒක අයින් කරා. අපරාධය වුණාට. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ චිප්ස් එක. උස්සත් එකෙන් තමයි. මේක දැන් අපි try කරමු. මේ චිප්ස් එක අර සැර එහෙම නෑ. සාමාන්‍යයෙන් නෝමල් සැරක් තියෙන්නේ. එහෙම අවුලක් නෑ. රසයි ඒක. ඊට වැඩිය මේකට වැඩිය රසයි අර මේ කවරේම අර කොළ පාට එකක් තියෙන්නේ. අන්න ඒක මාරම රසයි. ඒක තිබ්බේ නැති නිසා මම ඕක ගත්තේ. ඒ වුණාට මේකත් රසයි අවුලක් නෑ. දැන් වෙලාව 7ට කිට්ටුයි. මම රෑ කෑම එක හදාගන්න තමයි හදන්නේ. අපි බලමු අද රෑට මම මොනවද කන්නේ කියලා. ඉතින් මම අද රෑට හදාගන්නේ පොප්කෝර්න් එකක්. මේ පොප්කෝර්න් එක සුදු පාට නිසා මට හිතුණා අර ෆ්ලේවර් එකක් දැම්මම අර අනියන් රසක් ආවේ. ඒ වුණාට කලර් එක කිසිම වෙනසක් වුණේ නැහැ. ඒක නිසා මට හිතුණා මේ සීනි ටිකක් උණු කරලා දැම්මනම් චුට්ටක් හරි කලර් එක වෙනස් වෙයි කියලා. මේ තියෙන්නේ මම සීනි ටිකත් උණු කරලා හදාගත්ත පොප්කෝර්න් එක. ඉතින් ළමයි මේක තමයි මගේ රෑ කෑම එක. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි අද දවස කහ පාටත් එක්ක ඉවර වුණේ. ඒ වගේ තවත් දවසක මේ වගේ කලර්ෆුල් චැලෙන්ජ් එකක් ගේන්නම්. ඊළඟට කරන්න ඕන කලර් එකත් අනිවාර්යෙන් ඔයාලා මේ වීඩියෝ එක යටට කමෙන්ට් එකක් දාන්න. ඒ කියන්නේ ලේසියෙන් හොයාගන්න පුළුවන් කෑම ಜಾති තියෙන කලර් එකක් කමෙන්ට් කරන්න ළමයි. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා යාළුවන් අතර ෂෙයා කරන්න. ඒ වගේම මම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ආයෙත් දවසක ලස්සන vlog එකක් ගෙනකම් ඔයාලා සතුටින් ඉන්න. මම ගොඩක් ආදරෙයි. මාතරම් සෙනෙහසින් කිසි කෙනෙක්